සිසු පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ප්‍රොසීඩර් එකක් විදිහට තියෙන සීනිවල මූත්‍රා පරීක්ෂාව සිදු කරන ආකාරය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි ඉස්සලාම බලමු අපිට මේ සීනි පරීක්ෂාව කරන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. අපිට අවශ්‍ය කරනවා ටෙස්ට් ටියුබ් රැක් එකක්, ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එකක්, පිරිසිදු ටෙස්ට් ටියුබ් එකක්, පිපෙට්ටුවක්, බෙනඩික්ට් සොලියුෂන්, ඒ වගේම සිරින්ජ් එකක් අවශ්‍ය කරනවා අපිට මෙෂර් කරගන්න, සහ ස්පිරිට් ලෑම්ප් එකක්, ඒ වගේම ගිනි පෙට්ටියක්. ඊට අමතරව අපිට අවශ්‍ය කරන දේවල් තමයි පිරිසිදු වතුර, භාජනයක්, ඒ වගේම ටෙස්ට් ටියුබ් පිරිසිදු කරන්න බ්‍රෂ් එකක්, ඒ වගේම පියන ලොකු කන්ටේනර් එකක් අපිට අවශ්‍ය වෙනවා මූත්‍රා සාම්පල් එක ලබා ගන්න. ඒ වගේම අපි දන්නවා වේස්ට් වෙච්ච දේවල් දාන පේපර් බෑග්ස් හදා ගන්න. අපිට පේපර් බෑග් එකක් ඕනි කරනවා. ඒ වගේම සබන් සහ වතුර. මීට අමතරව සර්වියට් එකක්, පෑනක්, කොලයක් සහ පේෂන්ට් රෙකෝඩ් එක අපිට අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපි ස්ථානය සකස ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ පරීක්ෂණය කරන්න අපිට හොඳින් ආලෝකය තියෙන වගේම සුළඟින් බාධා නොවන ස්ථානයක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මූත්‍රා සාම්පල් එක ලබා ගන්නේ කොහොමද කියලා. අපි ටෙස්ට් එක කරන්න යනකොට පේෂන්ට් කියන්න ඕන දෙයක් තමයි මූත්‍රා මාර්ගය හොඳට හොදලා මුල් මූත්‍රා ටික යවලා ලබා ගන්න සාම්පල් එක අපිට දෙන්න කියලා. ඊට පස්සේ අපි මූත්‍රා සාම්පල් එක එහෙම ලබා ගත්තට පස්සේ අපි අපිව සූදානම් කරගන්න ඕනේ අපේ අත්ඔරලෝසු මුදු ආදිය පැලඳගෙන ඉන්නවා නම් ඒවා අයින් කරලා අපි දැන් මූත්‍රාවල සීනි පරීක්ෂාව කරන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ සිරින්ජ් එක අරගෙන මිලිලිටර් 5ක ප්‍රමාණයකට බෙනඩික්ට් සොලියුෂන් එක ගන්නවා. ඊට පස්සේ අපි මිලිලිටර් 5ක් බෙනඩික්ට් සොලියුෂන් එක අරගෙන අලුත් ටෙස්ට් ටියුබ් එකකට දානවා. ඊට පස්සේ අපි පිපෙට් එක අරගෙන පිපෙට් එකෙන් යූරින් ඩ්‍රොප්ස් 8ක් අරගෙන අර බෙනඩික්ට් සොලියුෂන් එකට දානවා. බෙනඩික්ට් සොලියුෂන් එක අපි ගත්තන ටෙස්ට් ටියුබ් එකකට අන්න ඒ ටෙස්ට් ටියුබ් එකකට අපි බෙනඩික්ට් සොලියුෂන් එක තියෙන ටෙස්ට් ටියුබ් එකට යූරින් ඩ්‍රොප්ස් 8 දානවා. ඊට පස්සේ අපි ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එකක් භාවිතා කරලා මේකේ විවරය අපෙන් ඈඩ් කරලා අපි අර ලෑම්ප් එකට මේ ටෙස්ට් ටියුබ් එක අල්ලනවා. ඒ කියන්නේ අපි ඒක රත් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ ටෙස්ට් ටියුබ් එක හොලවමින් තමයි අපි ඒක රත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක රත් වෙලා ඉවර වෙලා නටන්න ගන්න ඕනේ. ඊට පස්සේ ඒක නටන්න ගත්තට පස්සේ අපි ඒක ලෑම්ප් එකෙන් අයින් කරලා ටෙස්ට් ටියුබ් රැක් එකේ තියනවා. ඊට පස්සේ අපිට එන වර්ණයන් තියෙනවා. අපිට ඒ එන වර්ණයන් වලින් අපිට ආලෝකයක් තියෙන ස්ථානයකට ගිහින් මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. නිල් පැහැයේ ඉඳලා ගඩොල් රතු පැහැයට එනකම් මේකේ පැහැයන් වෙනස් වෙනවා. එතකොට තමයි අපිට මූත්‍රාවල සීනි ප්‍රමාණය කොපමණක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිල් පැහැය නම් අපිට කියන්න පුළුවන් no sugar කියලා. එතකොට අපිට නිල් කියලා තමයි අපි පිළිතුර දෙන්නේ. ඒ වගේම green color එකක් આવොත් අපි කියන්නේ trace කියලා. එතකොට +1 එක ප්ලස් එකක් තිබ්බොත් green color. එතකොට yellow color නම් low sugar කියන්න පුළුවන්. orange color නම් moderate කියන්න පුළුවන්. රතු සහ ගඩොල් රතු පැහැය නම් high sugar කියලා කියන්න පුළුවන්. එතකොට අපි ඒක රෝගියාගේ සටහනේ රෙකෝඩ් එකේ සටහන් කරන්න ඕනේ.